මේ පුංචි කැරෑවක් තියෙනවා මේකට ආවා පොඩ්ඩක් බලන්න. ඉතින් ඒ අතරේ පොඩි දෙයක් මතක් වුණා කියන්න. ඇත්තටම මොකද්ද මේ ජීවිතය කියන එක ගැන. ඉතින් ඇත්තටම අපි පොඩි කාලේ ඉඳන් ගොඩක් දේවල් මේ වෙනකොට අත්විඳලා තියෙනවානේ. මට අවුරුදු 40ක් නම් මම ඒ අවුරුදු 40 ඇතුලේ ගොඩාක් එක්ස්පීරියන්සස් අරන් තියෙනවා. හැබැයි මේ හැම එක්ස්පීරියන්ස් එකක් යටම යම් කිසි දෙයක් තියෙනවා විට්නස් දෙයක් කියලා කියන්න බෑ. නමුත් විට්නස් කරන දෙයක් යටින් පවතිනවා. එහෙම නැත්නම් මම කියන එක පවතින විදිහක් නෑ. මොකද එක්ස්පීරියන්සස් ටික වෙනස් වෙනවා හැම වෙලේම. හැබැයි මොනවා වෙනස් වුණත් මේ මම කියන කෙනා නැත්නම් අවයානස් එක, අපේ අවදිය කියන එක වෙනස් වෙලා නෑ. ඒ කියන්නේ අපිට මේ දැන ගැනීමක් තියෙනවානේ. අවදියක් තියෙනවානේ මේ. එතකොට මේ අවදිය තිබ්බේ නැත්නම් මේ එක අත්දැකීමක්වත් අපිට ලබන්න විදිහක් නැහැ. හැබැයි මේ අවදිය ගැන කතා කරන්න ගියොත් එහෙම ඒකේ කිසි ක්වොලිටි එකක් නැහැ. අපි ඉපදෙනකොටම දැන් අපි ඔක්කොම සංකල්ප පහක් කරලා ගත්තට පස්සේ නිකන් අවදියක් විතරනේ තියෙන්නේ. ඔහේ බලාගෙන ඉන්න කෙනෙක් විතරයි. කිසිම සංකල්පයක් නැහැ. එතකොට අපේ ඔරිජිනල් ස්වභාවය මේ දැන ගැනීම වෙන්න පුළුවන්. නැත්නම් අවදිය ඉන්නවා කියලා එකක් තියෙනවනේ මෙතන. අන්න ඒක වෙන්න පුළුවන්. එතකොට පොඩි කාලේ ඉඳන් අපේ ශරීරය වෙනස් වුණා. සිතුවිලි වෙනස් වෙලා ගියා. දැනුත් වෙනස් වෙවි යනවා. හැබැයි මේ හැම අත්දැකීමම මේ සිතුවිල්ලම ඔක්කොම සටහන් වෙන්නේ අවදිය උඩ. අවදිය තියෙන හින්දා තමයි මේ හැම එකම සටහන් වෙන්නේ. එතකොට අවදිය කියන එක වෙනස් වුණාද කියන එක ප්‍රශ්න කරන්න ඕනේ. මොකද අවදිය දැනුත් තියෙනවා. පොඩි කාලෙත් තිබ්බා. හැබැයි අනික හැමදේම වෙනස් වෙලා ගියා. මනසත් වෙනස් වුණා. ශරීරයත් වෙනස් වුණා. සිතුවිලි ඔක්කොම වෙනස් වෙලා ගියා. හැඟීම් දැනීම් ඔක්කොම වෙනස් වෙවි ගියා. හැබැයි ඒ හැම එකටම ඒ අවස්ථාව ලබා දුන්නේ අවදිය. මේ ඉන්නවා කියන එක නැත්තම් මේ දැන ගැනීම කියන එක අපේ අවයානස් එක. ඒතකොට අපිට පොඩි දෙයක් දැනගන්න පුළුවන් මේකේ. මොකද මොකක් සිද්ධ වුණත් මේ ලෝකේ අවදියට ඒක ඇෆෙක්ට් වෙන්නේ නැහැ. නැත්නම් අවදියට ඒක හානියක් කරන්න බෑ. ඒ කියන්නේ එක්සැම්පල් එකක් ගත්තොත් දැන් අපි දුකෙන් ඉන්නවා කියන්නේ. දුකෙන් ඉන්නෙත් අපිට අවදියක් තියෙන හින්දානේ. අපිට දැන ගැනීමක් තියෙන හින්දා තමයි අපි දුකෙන් ඉන්නේ. ඊට පස්සේ ටිකක් වෙලා ගිහලා ඕන් සතුට එනවා. සතුට තියෙන්නෙත් අවදිය කියන එක තියෙන හින්දා යටින්. එතකොට මේ අවස්ථා දෙක යටම තිබ්බේ අවදි. මේ හැඟීම් දෙකක් ඇහිල්ලා යනවා. සතුට කියන හැඟීම එනවා. ඒක යනවා. දුක කියන හැඟීම එනවා. ඒකත් යනවා. හැබැයි මේ දෙකම යට පොදු සාධකයක් විදිහට තියෙන්නේ අවදි. එතකොට ඒක වෙනස් වුණේ නැහැ. හැබැයි අනික ඔක්කොම අර හැඟීම් ටික වෙනස් වෙලා යනවා. සතුට එනවා, දුක එනවා, මෛත්‍රිය, කරුණාව මොනවා හරි මේ හැඟීම් දැනීම් ටික ඔක්කොම එනවා එකක්වත් රැඳෙන්නේ. හැබැයි මේ ඔක්කොම එන මේ අත්දැකීම් ටික නැත්තම් මේ හැඟීම් දැනීම් ඔක්කොම මනස ශරීරය ඔක්කොම මේ වෙනස් වෙන ඔක්කොම ටික සිදු වෙන්නේ මේ අවදිය උඩ. එතකොට අවදිය වෙනස් වෙන්නේ නැහැ. එතකොට වෙනස් වෙන්නේ නැති තැනක කාලය ගමන් කරන්න පුළුවන්. කාලයට අහුනොත් වෙනස් වෙනවනේ. එතකොට වෙනස් වෙන්නේ නැති තැනක එතකොට මේ අවදිය කියන එක අපි මේ දෙයක් විදිහට ගත්තට ඒක දෙයක් විදිහට කතා කරන්න ක්වොලිටි එකක් නැහැ. හැබැයි ඉතින් මේ අපිට දැනගන්න කතා කරන්න වෙනවනේ. ඉතින් අපි ගැන තවදුරටත් කතා කරමු. Thank you for watching. මధుරව කනවා. Thank you for watching.